ගොඩක් අය මේක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ ගොඩක් කරදර ඇති කරගන්නවා. ඒ වගේම තමයි ඔබට හානි වෙන විදිහේ යෝජනාවක් ගෙනාව. ඒකට ඍජුව බැහැ කියන්න පුරුදු වෙන්න. අපිට ඔබට හානි වෙන ගමනක් යන් කියලා කියනවා. බැහැ කියන්න. මට ඒක කරන්න බැහැ. ඔබට කෙනෙක් නිතර නිතර හිත රිද්දෙනවා. කෙලින්ම කියන්න මට මගේ හිත රිද්දන්න එපා. මං ඒකට කැමති නැහැ. ඍජු වෙන්න. ඒ වගේම තමයි ඔබට කෙනෙක් නිතර නිතර පාඩු කරනවා. කෙලින්ම කියන්න මට පාඩු කරන්න එපා. ඔබේ කීර්ති නාමයට කැලලක් වෙන විදිහට කෙනෙක් හැසිරෙනවා. මගේ කීර්ති නාමයට කැලලක් විදිහට හැසිරෙන්න එපා. බැහැ කියන එක පුරුදු කරගන්න. සමහර අය බයයි මේක කියන්න. එතකොට අර බාහිර පාර්ශ්ව අපිට හරියට හානි කරනවා. ඉතින් අපි ඒව විඳ දරාගෙන අඬාගෙන වැළපීගෙන ඉන්න ඕනේ නැහැ. සමහරට මේ පුද්ගලයා අපේ අතහැරලා දාලා යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක කරන්න එපා. මේකට මම කැමති නැහැ. ඔයා මංගාව ඉන්නවනම් මේ දේ කරන්න එපා කියලා තමන්ගේ කැමැත්ත තමන්ට හානි වෙන දේ කරන්න එපා කියන එක කියන්න ඕන. ඒ වගේම මේ වගේ යෝජනාවක් ගෙනවොත් ඒක කෙලින්ම ඍජුව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හැකියාව ඇති කරගන්න. සමහර අය බයයි. දැන් සමහර අය කියනවා අසවල් මම මාත් එක්ක පොඩි ගමනක් යන්න කියලා අහනවා. ගමන මොකක්ද අහන්නෙත් නැහැ. කොහෙද යන්නේ අහන්නෙත් නැහැ. කීයටද එන්නේ අහන්නෙත් නැහැ. මොකද්ද ගිහින් කරන්නේ දන්නෙත් නැහැ. එතන කවුද ඉන්නේ දන්නෙත් නැහැ. කොහේ යනවා? ගිහිල්ලා විශාල කරදර වලටපත් වෙනවා. හොරුන්ට අහු වෙනවා. අපචාරේ මිනිස්සුන්ට අහු වෙනවා. ඊට පස්සේ දුක් වෙනවා. නුසුසුසු දෙයක් යෝජනා කරනවා නම් කවුරු හරි. බය වෙන්න එපා බැහැ කියන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න බය වෙන්න එපා. Tamanට හානි කරා නම් ඒකට බැහැ කියන්න පුරුදු වෙන්න. ඍජු තීරණ ගන්න. ජීවිතයේ සම්බන්ධයෙන් එහෙමයි කටයුතු කරන්න ඕනේ. මොකද ඔබට කිසි කෙනෙක් වග කියන්නේ නැහැ. ඔබට හානියක් වුණ දවසට සියල්ල ඔබව අත්හැරලා දාලා යයි. හැබැයි ඔබට හානි වෙච්ච දේත් සමග ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙයි. ඒ නිසා තමන්ව පරිස්සම් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. පළවෙනි කාරණා.